මේ වෙනකොට මිස්ටර් කොත්තු කියන්නේ රටේම කතා වෙන මාර්තුකාවක් වෙලා අවසන්. ඉතින් තමන්ගේම ආයතනයේ වැඩ කරන සේවකින්ට ඉතා අමානුෂික විදිහට පහර දෙන මොහු ගැන මොහුගේ ආයතනයේ සේවය කරන සේවකයකුම මාධ්‍යට මොහු ගැන මෙසේ පවසලා තිබුණා. උපුටා ගැනීම. මේ වීඩියෝ 1-2 විතරයි ඔයාලා තාම දැක්කේ. ඉවසලා බැරිම තැනයි මං අපේ සෙට් එකම කතා වෙලා මේ වීඩියෝ එක Facebook දැම්මේ. අපි මුන් වගේ සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. නැති බැරිකමට මෙතෙන්ට රස්සාවට ආවේ. ඇත්තට මම හිතුවේ මේ මිනිස්සයා හොඳ හිතක් තියෙන මිනිස්සෙක් කියලා. මං මෙතනට වැඩට එන්න ප්‍රධානම හේතුවක් තමයි මෙයා Facebook එකේ මිනිසුන්ට උදව් කරලා දාලා තියෙන වීඩියෝ. ඇත්තට මම හිතුවා අපිටත් ඒ විදිහටම සලකයි කියලා. ඇවිල්ලා මාස 2යි ගියේ. මට මේ මිනිස්සයා කවුද කියලා තේරුණා. අපේ කොල්ලෝ වහල්ලු වගේ වැඩ කරන්නේ. අපි උයාගෙන කන එකටත් මූ අපිට බයිනවා. කොල්ලොන්ගේ පඩි වලින් අඩු කරනවා ඕඩර්ස් නැති වුනහම. උගේ පවුල් ප්‍රශ්න පවා ඌ ඇවිල්ලා පිට කරන්නේ අපෙන්. බලලා බැරිම තැන තමයි අපි කතා වෙලා වීඩියෝ එක Facebook දැම්මේ. ඔයාලා ඔය දැක්කේ පොඩ්ඩක් විතරයි. තව දානවා නම් ඕනේ තරම් තියෙනවා. උපුටා ගැනීම අවසන්. ඉතින් කොහොමුණත් කිසිම ආයතනයක සේවය කරන පුද්ගලයෙකුට පහර දෙන්න මොනම හේතුවක් නිසාවත් හිමිකරුට අයිතියක් නැහැ. ඉතින් ඒ නිසාම දැන් වෙනකොට අපිට දැනගන්න ලැබුණ විදිහට මේ වෙනකොටත් පොලිසිය මිස්ටර් කොත්තුව අත්අඩංගුවට ගන්න සියලුම තොරතුරු මේ වෙනකොටත් ලෑස්ති කරලා අවසන් කියලයි අපට දැනගන්න ලැබුණේ. ඉතින් කොහොම වුණත් රටටම හොඳ මුණක් පෙන්නපු මිස්ටර් කොත්තුව අධිපති විරාජ් වික්‍රමනායක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න.